අපි අද බලමු S no contact person ගේ සිටුේෂන් එක. ඔය දෙන්නගේ සම්බන්ධයට මොකද වෙන්නේ? කොහොම වේද ඉදිරි අනාගතය අතීතය මොනවද තිබුණු ප්‍රශ්න මේ දේවල් අපි බලමු. ඉතින් ගොඩක් කට්ටිය ඉල්ලන්නේ ආදරය ගැන වීඩියෝනේ. ගොඩාක් කට්ටිය පර්සනල් රීඩින් ගත්තා. 10 දෙනෙක් ගත්තාත් 7 දෙනෙක් බලන්නෙම ආදරය ගැන. ඉතින් ගොඩාක් කට්ටියට තියෙන ප්‍රශ්න වලට අද මම මේ රීඩින් එකෙන් උත්තර ලැබේ. ඉතින් මේ රීඩින් එක බලන්න පුළුවන් මේ වෙලාවේ ආදරය නිසා ගොඩාක් දුක් විඳින අයට මේ රීඩින් එක බලන්න පුළුවන්. එයාව සිහි කරගෙන මේ රීඩින් එක බලන්න. ඔය දවස් දෙකක් තරහ වෙලා ගොඩාක් ආදරෙන් ඉඳලා ඔය පොඩි දෙයකට රණ්ඩු වුණ අය නෙමෙයි. ඔය රැවටීම් කරලා එහෙම වගේ තියෙන අය ඔයාගේ හිතේ ඉන්න කෙනාව හිතේ තියාගෙන මේ රීඩින් එක බලන්න. ඉතින් මම කාඩ් කිහිපයක් ෂෆල් කරලා කාඩ් කිහිපයක් තෝරගත්තා. මගේ ඩෙක් එක ෂෆල් කරලා ඉතින් දැන් මම මේ කාඩ් ඔයාලට එකින් එක පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් මුලින්ම මතක් කරනවා channel එක subscribe කරන්න, like කරන්න, comment එකක් දාන්න. ළඟම ඇති bell icon එක click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එනවා. නැත්තම් මම දාන වීඩියෝ වලට මගේ හැරෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. හරි අපි බලමු. රීඩින් එකේ කියන විදිහට ඔය දෙන්න කලින් දැන් නෙමෙයි කලින් දෙන්නාට එකිනෙකාට ඇබ්බැහිව ගතියක් පෙන්වුම් කරලා තියෙනවා. එතකොට එක්කෝ එක්කෙනෙක් අනිකාව පාලනය කරන්න ගොඩක් නීති දාන්න එහෙම බවක් හරි නැත්තම් වෙන්වීමට නොහැකි තරම් කායික හෝ මානසික බැඳීමක් ඔය දෙදෙනා අතර තිබිලා කියලා පෙන්වුම් කරනවා රීඩින් එකෙන්. එතකොට වර්තමානයේ ඔය දෙන්නාම සිටින්නේ තීරණයක් ගන්න බැරුව. මොකද නිකන් අර මම්මුලා වෙලා වගේ එහෙම ඉන්නවා නිකන් අතරමං වෙලා වගේ. දෙන්නටම තීරණයක් ගන්න බැරුව මොකද උනේ කියලා එහෙම ඉන්න බවක් පෙන්වුම් කරනවා. ඉතින් no contact මට්ටමේ සිටියත් ඔය දෙන්න කල්පනා කරනවා ඇස් වහගෙන මොකද්ද මේ කරන්නේ මේකට මොකද්ද උනේ කියලා අර සංනිවේදනයේ මුළුමනින්ම දැන් නතර වෙලා කියලා පෙන්වුම් කරනවා. එතකොට එයා තවමත් ආදරේද කියලා බැලුවොත් එයාට ආකර්ෂණයක් තියෙනවා. ඔයා ගැන තාමත් ආකර්ෂණයක් තියෙනව නැත්තේ නෑ. හැබැයි ලොකු ආකර්ෂණයක් තියෙනවා ලිංගික මට්ටමින් සෙක්ෂුවල් මට්ටමින් එයා ඔයාට ලොකු ආකර්ෂණයක් තියෙන බව පෙන්නනවා. ආදරයකට වැඩි ඒ පැත්තට එයා කැමතියි කියලා පෙන්වුම් කරනවා. එතකොට එයාගේ හිතේ දැඩි ව්‍යාකූලත්වයක් තියෙනවා. ඔයාලා එකම අවස්ථාවේ විවිධ සිහින මවමින් ප්‍රශ්න දෙස බලමින් දෙන්නම අතරමං වෙලා ඉන්නවා. දෙන්නම මේ වෙනකොට දෙපැත්තට වෙලා කල්පනා කර කර ඉන්නවා මොකද කරන්නේ කියලා. ඉතින් දෙන්නටම එපා වීමක් වගේ පෙන්වුම් කරනවා. නමුත් පවතින ප්‍රශ්න නිසා ඉදිරියට යෑමට දෙන්නම බයයි, සැකය තියෙනවා, විශ්වාසය බිඳිලා තියෙනවා දෙන්නගේම ඉදිරියට යන්න බයයි. සැකය නිසා. ඉතින් 3 of Pentacles සහ 7 of Cups ඇවිල්ලා තියෙන නිසා තුන්වෙනි පාර්ශ්වයක බලපෑමක් පෙන්වුම් කරනවා. ඒක අපිට අනියම් සම්බන්ධතාවයක්ම කියන්න බෑ. මොකද තුන්වෙනි පාර්ශ්වයක් කියන්නේ යහළුවන්, පවුලේ කට්ටිය වෙනත් මොන හරි සම්බන්ධතාවයක් ගන්න පුළුවන්. ඒක නිසා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා හිතන්න අමාරුයි. එතකොට The Devil card එක ඇවිල්ලා තියෙනවා. The Devil card එක ඇවිල්ලා තියෙන නිසා The Devil card එක 7 of card එක ඇවිල්ලා තියෙන නිසා රහසිගත දේවල් රැවටීම හෝ වෙනත් ආකර්ෂණයන් නිසා මෙම සම්බන්ධතාවය බිඳ වැටීමක් කියලා පෙන්වුම් කරනවා. මොනවා හරි එයා ඔයාව රවට්ටලා තියෙනවා නැත්නම් මොනවා හරි එයාගේ දෙයක් ඔයාට හංගලා තියෙන නිසා නැත්නම් ඔයාගේ මොනවා හරි දෙයක් එයාට හංගලා තියෙනවා. ඒක නිසා මේ සම්බන්ධේ නතර වුණ බවක් තමයි පෙන්වුම් කරන්නේ. එතකොට අනාගතයේදී මේ අනාගතය ගැන බැලුවොත් ඉදිරියේදී ඉතා හදිසි ඒ කියන්නේ ඉක්මනට නිකන් හදිසියෙන් වගේ එයා කෝල් කරන් ඉඩ තියෙනවා. ඒක නිකන් අර මේ කේන්තියෙන් කෝල් කරලා අර ඔයාට බැනගෙන යන්න වගේ එහෙම එකක් තියෙනවා 6 of Wands
කාඩ් එක ඇවිල්ලා තියෙන නිසා පෙන්නන්නේ ගැටුම් මැදින් ජයග්‍රහණය හෝ අවසාන තීරණයක් ලැබෙයි කියලා. සමහරට එයා කෝල් කරලා එයාගේ හිතේ තියෙන දේ ඔයාට කියන්නත් ඔයත් එක්ක රණ්ඩු වෙන්නත් වගේ බහින් බස්වීමක් පෙන්නුම් කරනවා. එතකොට the star on queen of pentacles කාඩ් එක ඇවිල්ලා තියෙනවා. එයින් කියන්නේ මේ කාඩ් එක ඉතාම සුබයි. ඉතින් හීලින් බවක් පෙන්නුම් කරනවා. ඔය දෙන්නගෙම හිත් දෙක හීලින් වෙන බව පෙන්වනවා. Queen of Pentacles මගින් ස්ථාවරය සහ විවාහයට සුදුසු පරිණත භාවය පෙන්නයි. ඒ වුණත් ඔය දෙදෙනා නැවත එකතු වුවහොත් පැරණි වැරදි සම්පූර්ණයෙන්ම අත්හරින්න ඕනේ. මොකද පරණ දේවල් මතක් කර කර හිටියොත් අර වේදනාකාරී භාවයෙන් මිදෙන්න බෑ. එතකොට වෙන අලුත් අරමුණකට යන්න බෑ, අලුත් ජීවිතයකට යන්න බෑ. ඒකම මතක් කර කර හිටියොත්. ඉතින් දැනට මේ පවතින නිහඬතාවය తాවකාලික බවක් තමයි පෙන්වන්න කරන්නේ. ළඟදීම පණිවිඩයක් හෝ මුහුණට මුහුණ හම්බෙලා කතා කරන්න ඉඩක් තියෙනවා. නමුත් මතක තියාගන්න අතීතයේ තිබූ ඒ විස සහිත රටාවන් නැවත ඇතිවීමට ඉඩ නොදෙන්න. එහෙම වුණොත් මේ සම්බන්ධ දිගින් දිගටම ප්‍රශ්න විතරයි. එයා කතා කරත් ඔයාලට හැමදාම අර විඳව හිතේ දුකින් තමයි ඉන්න තියෙන්නේ. එතකොට මේ සම්බන්ධයේ ඉදිරියට ගෙන යන්න සුදුසුද කියලා බැලුවොත් එහෙම මේ කාඩ් පත් වලින් පෙනී යන්නේ ඔයා තවමත් මේ සම්බන්ධය සිතන්නේ ඔයා මේ ගැන ගොඩක්ම හිතන්නේ අර ආදරයට වැඩිය අර අත්හැරීමට හරි ලෝභකමක් වගේ අර තියෙනවා. දෙන්නගේම හිත එහෙම තියෙනවා. ඒක නිසා අර මේක කන්ටිනියු කරන්න ඉස්සරහට ඉඩ තිබුණත් ප්‍රශ්න ඇති වෙන්න ගොඩාක් ඉඩ තියෙනවා. මොකද පැරණි සැකය පාලනය කරගත්තේ නැත්තම් තුන්වෙනි පාර්ශවයක් ඒ කියන්නේ වෙන කෙනෙක් මේකට පැමිණියොත් දැන් තුන්වෙනි පාර්ශ්ව කෙනෙක්ගේ බලපෑමක් තියෙනවා කිව්වනේ කාගේ හරි ඒ කියන්නේ දෙමාපියන්ගේ හරි යහළුවන්ගේ හරි වෙන කෙනෙක්ගේ හරි ඒ කට්ටිය මේකට ඇඟිලි ගහන්න ආවොත් මේකට ඉදිරියට ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් නැවත එකතු වුණොත් ඉදිරියට ඇත්තේ නිතර රණ්ඩු සහ සිත්‍ර දිවීම් බහුල කාලයක. ඒ නිසා මේ සම්බන්ධය තුල සැනසීමක් නම් ඔයාට හිතන්න අමාරුයි. මම දකින විදිහට මේ සම්බන්ධේ ඔයා ඉදිරියට ගෙනියනට වැඩිය මේ ඔයාගේ හිත සුවපත් කරගන්න එක තමයි ගොඩක්ම හොඳ. මොකද ඔයාගේ ස්ථාවරය හදාගෙන ඔයාගේ වටිනාකම ඔයා හදාගන්න ඕනේ. ඔයාව තව කෙනෙකුට වටින්නේ නැත්නම් ඔයා ඒ ගැන හිතා තවත් වද වෙන එක නතර කරන්න ඕනේ. මේ කාඩ් වලින් කියන්නේ ඒක. එතකොට ඔයාගේ ජීවිතයේ ඉදිරියට ඔයාගේ ජීවිතයේ අඳුරු කාලය අවසන් වෙලා ඔයාගේ ප්‍රාර්ථනාවන් නව බලාපොරොත්තු ඔයාට තියෙනවා උදා වෙනවා කියලා පෙන්වන්න කරනවා. පැරණි වේදනාවන්ගෙන් මිදී ඔයාගේ හිත සුවපත් කරගත් පසු ඔයාගේ ජීවිතයට ඉතාමත් පිරිසිදු ආලෝකමත් නව ආදරයක් පැමිණෙන බව මේන් පෙන්නනවා. ඔයාට මේ තියෙන සම්බන්ධයට වැඩිය ඉදිරියට හොඳ කෙනෙක් ලැබෙන බව තමයි රීඩින් එකෙන් පෙන්වන්නේ. එතකොට විවාහය සහ ස්ථිරත්වය ගැන බැලුවොත් ඉදිරියට හමු වෙන කෙනත් සමග අනාගතයේදී ඔයාට ලැබෙන සහකරු ඉතාමත් වගකීම් සහගත ආර්ථික මට්ටමින් ස්ථාවරව මානසිකව ස්ථාවරව ඔයාට ගරු කරන ඔයාට ආදරය කරන කෙනෙක් තමයි ඉදිරියේදී ඔයාට ලැබෙන්නේ. දැනට තියෙන සම්බන්ධයට වැඩිය ඒක ගොඩාක් හොඳයි. එතකොට මම දකින විදිහට ඔයාගේ ස්ථාවරත්වය හදාගන්න ඔයාට වටිනාකමක් දෙන්න. ඔයාට වටින්නේ නැති අය පස්සේ ඔයා යන එක තේරුමක් නැහැ. එයා ආවත් මේකේ ප්‍රශ්න ඇති වෙන බවක් තමයි පෙන්눔 කරන්නේ. ඔය දෙන්න එකතු වෙන බව පෙන්눔 කරනවා. ඒ වුණත් ඔයාට ඉදිරියට වේදනාවල් තමයි අත්විඳින්න වෙනවා. ඊට වැඩිය හොඳ සම්බන්ධතාවයක් ඉදිරියට මුණ ගැසෙන බව පෙන්눔 කරනවා. ඉතින් තමන්ට වටිනාකමක් තියාගන්න. ඔයා ස්ථාවර වෙන්න. ඔයාගේ රැකියාවක් ගැන ඔයා හිතන්න, ඔයාගේ බිස්නස් එක ගැන ඔයා හිතන්න. බොරුවට කාලේ නාස්ති කරන්න එපා. ඉතින් ඔයාගේ හිත සුවපත් කරගෙන
ඉදිරියට යන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් මේ රීඩින් එකෙන් පෙන්වන්න කරන්නේ ඒ ටික. ඉතින් මතක මතක ඇතුව මාව subscribe කරන්න, like කරන්න, comment එකක් දාන්න, තව කෙනෙකුට බලන්න share කරන්න. ඉතින් මේ පණිවිඩය ඔයාලට claim කරගන්න විශ්ව මාතාවට ස්තුති කරලා comment එකක් දාන්න. නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.